Cuti kukuin. ඉතින් සුබ උදෑසනක්. ඔබට පේනවා ඇති මේ වික්ටෝරියා වේල්ල නැමීමට යන මාර්ගය. දැන් දින කිහිපයකට කලින් ඇදුණු මහා ධාරානිපාත වර්ෂාව අපිට ලොකු ව්‍යසනකාරී තත්ත්වයක් උදා කරාත් සමගම මේ තියෙන්නේ වගේ ප්‍රතිඵල. වලට පේනවා ඇති විශාල ගස් වැටලා පාරට. අත නරඹන කෙනෙකුට නරඹන්න යන්නවත් බැරි අවදානම් සාගත තත්ත්වයකට තමයි පත් වෙලා තියෙන්නේ. ඉතින් මේ ස්වභාව ධර්මයේ විසින් අපේ සාමාන්‍ය ජන ජීවිතයේ වෙන දේවලුත් එක්ක ලැබෙන ප්‍රතිඵල කියලා අපිට හිතන්න පුළුවන්. බලන්න මොනතරම් විනාශකාරී තත්ත්වයක්ද. මීට සති කිහිපයකට කලින් මේ ප්‍රදේශය ලස්සන කොළපාර දර්ශනයෙන් පිරුණු පරිසරයක් තමයි තිබුණේ. දැන් මේ වෙනකොට මේ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. මේ විතර නෙවෙයි, මීට වඩා කිලෝමීටර් ගාණක් දුරට මේ මාර්ගය මෙවැනි තැන් වලින් හොලපන වෙලා වාහන ගමනාගමනට බාධා වෙලා ඒ වගේ දහම්දාස උදාගන්න විසින් ඒවා පිළිසකර කරලා සාමාන්‍ය යාමට පුළුවන් මට්ටමට මේ මොහොත සකසලා තියෙනවා. ඉතින් අප දකින්නේ මේ වික්ටෝරියා වේල්ල නැරඹීමට එන ප්‍රධාන දොරටුව. මේ සෑම තැනින්ම පස්කඳු කඩාගෙන මාර්ගයට වැටලා තියෙන්නේ. තවත් අවදානම් සහගත ස්ථාන කිහිපයක් තියෙනවා. ඉතින් අපි බලමු ඉදිරි වෙයි කාලය තුලත් තව මෙවැනි විපත් සිදු වීමට ඉඩ තියෙනවා. ඉතින් සියලු දෙනාට සරණයි.